ඉතින් මම මේ කියන්න යන කතාවේ මුල් විනාඩි 2මාර ගියාට පස්සේ ඔයාලට තේරෙන්න ගනීවි අසල්වැසිය තෝරගන්නකට සැලකිලිමත් වෙන්න ඕන ඇයි කියලා. තාත්තේ අද වැඩද? වැඩ දහන්නේ? නෑ අර මගේ යාළුවෙක් කෙනවා කිව්වද? කවුද? චන්ද්‍රපාල කිව්වේ අර රට ගියපු ළමයාද? ඌ ලංකාවට එන්නද? ඔව් ගිය සතිය ආවේ. පිය බලලා යන්න එන්න ඕන කිව්වා. මම ඉතින් කිව්වා මේ තාත්තත් ඉන්නවා අද වයිෆුත් ඉන්නේ හින්දා මේ හුඳිනා හම්බෙන්න පුළුවන් අද වරින් කියලා. බේකරි වැඩ ටික යනවා ඉතින්. ඔල්ල දෙතුන් දෙනෙක් ඉන්නවා ඉතින් ඒක වැඩ ටික බලාගන්න. මටත් ඉන්න පුළුවන්. ඒක නෙමෙයි හැබැයි ප්‍රශ්නේ. අර එහා ගෙදර ඉන්න එක අදත් දාවිත් දන්නේ නැහැ කැසට් එක නේ ගමට වැහෙන්න. ආපෝ ඌ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. ඌ හැදෙනකින් නෙවෙයි බා. Tamanට ඇහෙන මට්ටමට සින්දු ටික දාගෙන අහන්න පුරුදු වෙන්න ඕන. මේක මොකෝ ගමටම ඇහෙන්න සින්දු දානවා මේ අපේ ගෙදරට එන මිනිස්සෙක් එක්ක අපිට නිදහසේ කතා කරන්නනේ. ඌ සින්දු දාපු වෙලාවට අපිට ගෙදරක කතා කරන්නත් බෑනේ මම කියන මවුලක් තේරෙන්නේ. තාත්තරේ බැරිද පොඩ්ඩක් ඌට ගිහිල්ලා ඔය කතන්දරේ කියන්න. බලමු අද දාවිද කියලා. අද දැම්මොත් නම් මම පොඩ්ඩක් අනිවාර්යයෙන්ම ගිහිල්ලා කතා කරනවා. ඇත්තම කියනවා නම් ඔය කියන දවසෙත් පොර මහ හයියෙන් කැසට් එක දැම්මා. ඉතින් මෙයා තමයි ඔය කියන චන්ද්‍රපාල. චන්ද්‍රපාල හිටියේ පිටරට. අවුරුදු ගානකට පස්සේ ලංකාවට ඇවිල්ලා සානකගේ තාත්තවයි බලලා යන්න තමයි පොරගේ ප්ලෑන් එක උනේ. තාම නම් කාටවත් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ. අල්ලපු ගෙදරක තාම කැසට් එක දාලා නැහැ. ඌ තාම නිදිනේ. අපි බලමු මොකද වෙන්න යන්නේ කියලා. සානක වරින් චන්ද්‍රපාල ඇතුළටත් ගියා. ඉතින් එහෙන් කීයට දාවේ? එන්න නම් වැඩි වෙලා ගියේ නෑ බං. හයිවේ එක තියෙනවනේ. පැය භාගෙන් ආවා. ඔව්නේ. අඩෝ සෑහෙන කාලෙකට පස්සේ යමු මේ දකින්නේ. නැතුව ඉතින් අවුරුදු ගානකින්නේ. ඉතින් ඔයාලා බලන් ඉන්නදී තාම කිසිම දෙයක් උනේ නෑනේ කියලා. කොහොම වෙන්නද? අල්ලපු ගෙදරක තාම ඔගේ කැසට් එක දැම්මේ නෑනේ. හැම ගමකම ඉන්නවා අඩු මොලයක් තියෙන තඩි මෝඩි. ඌට තඩි කැසට් එකකුත් තිබුණාට පස්සේ තමයි ඒ යකාගේ අන් දෙකක් එළියට එනවා කියලා ගමේ මිනිස්සු දැනගන්නේ. අල්ලපු ගෙදරක කැසට් එක දැම්ම වගේ බං. මලම කරදරයක් අපු මේක. මේ මුකුත් කාලයිමුද නාලා ඉන්න දැන් මං ඇඳුම් ගෙනාවිත් නැහනේ නෑ බං අවුලක් නෑ මම දවල්ට එහෙම නානවා අඩුයි දවල්ට කනවා අඩුයි ලෙඩ වෙයි හෙට මොනවද වෙන්නේ ලෙඩ මොනවද කියන්නේ ඉතින් ගෑස් තමයි ඒක නෙවෙයි මේ පාර හැලොවින් පාටි ගියේ නෑ හෙළුවෙන් පාටි මේ පාර කියන්නේ මම නම් එහෙම කවදාවත් හෙළුවෙන් පාටි ගිහලා නෑ. අයියෝ යන්න එපයි. මම නම් මේ පාර දෙකකටම ගියා. ඈ? හෙළුවෙන්? හැලොවින් තමයි. වයිෆ් අවුලක් නැද්ද? එහෙම අවුලක් නෑ. අපි දෙන්නම තමයි ගියේ. ඈ? වයිෆුත් හෙළුවෙන්ද ගියේ? නැතු ඉතින්. දෙන්නම එකට තමයි එක හැලොවින් පාටි එකකට ගියේ. පුදුම සද්දයක් නේ අකෝ ඒක කතා කරනවා හෙන්නේ. කරන් ගියා වගේ බං. බලපංකෝ නිකන් වැස්සක් පහල පෑවුවා වගේ. මේ මම ගිය පාරට කියලා එනකොට වඩා මේ පාර උඹලා සෑහෙන වෙනස් වෙලානේ. ඔහොම පුළුවන් දෙකෝ පාටි බහින්න? ඒක වැඩක් නෑ. දැන් කොහොමද මේ අර උඹ රට යන වැඩක් එහෙම බල හිටියනේ? තාම ඉතින් IELTS කරෙත් නෑනේ බං. ඉතින් ඒක කරගන්න එපැයි. ඔව් පොඩි ප්ලෑන් එකකට ඉතින් වැඩේ වෙනවා. ආයි දාගෙන බං මම නෙවෙයි මුලින්ම අපේ අක්කා කරાવી සල්ලිත් යනවනේ ඕවට ගොඩක් මුලින්ම කක්කා කරાવી ඔව් ඊට පස්සේ ඉතින් මම බලන්න ඕන මොකද කිව්වේ අක්කා කරාට පස්සේ තමයි මම බලන්න ඕන කක්කා කරාට පස්සේ උඹ බලන්න ඕන ඇයි නෑ ඉතින් බං ඔය සල්ලි වියදම් කරලා කරන වැඩ අපි දන්නේ නෑනේ බං අපිට කරගන්න පුළුවන්ද කියලා. ඉංග්‍රීසි ටිකක් හරි පුළුවන් අක්කා මුලින් කරાવી. ඒක බලලා තමයි මම මගේ තීරණය ගන්නෙ. මට පොඩ්ඩක් පැහැදිලි මදි. දැන් උඹ බලන්නේ කවුරු කක්ක කරාමද? අක්කා බං අක්කා. ඈ? අක්කා කරනකම් උඹ බලන් ඉන්නවා? ඔව්. දොරෙන් එළිය ඉඳන්ද? නැතු ඉතින් මං එළියේ ඉඳන් සද්ද අහන් ඉන්නවා ෂේප් එකේ. අහන ප්‍රශ්න ටිකක් හරි දැනගන්න පුළුවන් නේ.
මට නම් නිකන් පිස්සු වගේ. ඉස්සෝ හොඳයි. පිස්සු හොඳයි? කාටද හොඳ? ගඟේ ඉස්සෝ හොඳයි. මොනවද ඔය කියන්නේ? මේ ඒව නෙමෙයි. උඹේ තොරතුරු මොනවද? අපිත් ඉතින් වරදක් නෑ බං ඔන්න ඔහෙ ඉන්නවා. උඹට කියන්න බැරි වුණානේ. අපේ අක්කා අලුතින් මේ ළඟදී සැලෝන් එකක් පටන් ගත්තනේ. අඩෝ නියමයිනේ. Congratulations. Thank you. උඹේ ඔය නෝනටත් මොන හරි ඔය ගා ගන්න තියෙනවා නම් කොණ්ඩ හදන්න තියෙනවා නම් ඉතින් එක්කන් වරෙන්. හොඳ තැනක් හම්බුණා මම පන්නි පිටියේ. මෙයා ගාව දෙන්නෙක් වැඩක් කරනවා. අපි ඒක රෙන්ට් එකට ගත්තා ඒ පාර. කොහෙද ඕක තියෙන්නේ? පන්නි පිටියේම තමයි. පොල්වත්ත පාරට හැරිලා මීටර් 200ක් වගේ යනකොට පයින් යනවා නම් විනාඩි 3-4ක් වගේ යනකොට දකුණු අත පැත්තේ තියෙනවා ලොකුවට බෝඩ් එකක් දාලා රූබර සැලෝන් කියලා. අපිම දැම්මේ බෝඩ් එක. හරි ලේසියි බන්තන හොයාගන්න. මොකද්ද නම කිව්වේ? රූබර සැලෝන්. රූබර. චූබර සැලෝන්? ඔව් රූබර. අයියෝ ඊ වගේ නමක් දැම්මේ. දැන් මොකද අහන්නේ ඉතින්? කටට ආවොත් ඔහෙ දැම්ම බං. කටට ආව දැම්ම. කටට මොනවද ආවේ? චූබර තමයි ආවේ. ඈ? කටට චූබර ආවා? නම හොඳයිනේ. මිනිස්සු නම දැක්කම ඒ විදිහ. මොකද නැත්තේ? ඕන තරම් එනවා. පිරිමිත් එනවා, ගෑනුත් එනවා. අංකල්. මේ පුතා ඇවිල්ලානේ. මම බේකරියේ හිටියේ. කොහොමද අංකල්? වරදක් නෑ පුතා. අපි නම් ඉතින් හොඳින් ඉන්නවා. කොහොමද එහෙ විස්තර? මේ සෑහෙන කාලයකට පස්සේනේ මම මේ දකින්නේ මෙයාව. මාස 3ක් වගේ ඉඳලා ආපහු යනවා අංකල්. කොහොමද බේකරියේ වැඩ? කරගෙන යනවා පුතා ඉතින්. මේ අර ඊයේ ෆෝම් වගේ පුරවන්න ආව නේද? ඒකයි කැසට් එක දැම්මනේ. ඒක හරිද? ඒක හරිද? ඒ කහලින්ද? තේ බොන් නෑ කිව්වද අත රස්නේ හින්දා කූල් එකක් දෙන්න බැලුවේ. කොයි කහලින්ද ගැනද මේ අංකල් අහන්නේ? ඒක හරිද කියලා ඇහුවේ. තේ නෑ. කූල් ඕන කිව්වේ. කූල්නේ. දැන් අංකල් මොන ලින්දද කහ වෙලා තියෙන්නේ? නෑ අකෝ ෆෝම් පිරෙව්වද? ෆෝම් ගෙරෙව්වද? මමත් ආසයි ඔය කියන ලින්ද බලන්න. මේ ගොරවනවා නම් මම ටග්ගල් ටිප් ස්විච් එක ඔෆ් කරලා ඉන්න. මේක ළඟදී නේ මම දැන්නේ. පොඩ්ඩක් දෙන්න. උඹ ලින්ද බලන්න දැන්නේ මාත් යනවා.